ඇයි ඔයගොල්ලෝ හැංගෙන්නේ? බයට. ඇයි බය? අපි වැරදි වැඩක් නේ කළේ. ඊට පස්සේ වැරදි නොකර හොඳ ළමයි වෙන්න. හා. දරුවා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාව. මම ගෙදර ඉන්න ඕන. ඉතින් මගේ පුතත් එනවනේ. උඹේ ගෙදර කවුරු හරි ඉන්නවා. මගේ ඒ වගේ. මගේ ගෙදර කවුරුත් නැහැ නම. ඊට පුකුද කරන්නේ හැංගින්නත් නැක්දෑනි. උඹට ඕන නම් හැංගියන්. උඹට ඕන නම් හැංගෙන්නේ නැතුව හිටපන්. මං කියන්නේ මගේ අදහස. හරි. අද අපේ මාට්ටු. කෝ ගන්නවා සල්ලි? සල්ලිත දෙන්නම්. හැබැයි මාස 3ක් කල් ඕනේ. මාස 3ක්? මේ මොකද මේ මම මේ වාට එකක් කියන්න. මම මේක කියන්නේ වාට හරි නෑ කියලා කියන්නේ. සවුත්තු දේවල් කරන්න එපා මෙතන. මම එකපාරක් වාට කිව්වනේ. අනුන්ගේ සීනි කියන්න එපා ඕයි. මොනවද කරන්නේ? මේ සීනි කරන්නේ. සත්ති ගානකට කඩේ ගියේ නෑ. ප්ලේන් ටිකක් බීපු කාලෙම මතක නෑ මිනියෝ. මොනවද කතා කරන්නේ? අතරු මේ මොන ඇයි මොන මූණ දිහා බලන්නේ? මගේ මූණ දැක්කේ නැද්දම්සේ? මේ මොකද කරන්නේ කොහේ මේ? අලෝ මේ යන්නේ. අන්න අපි තාත්තට ගහන්න හදනවා. යමු. ඔය දිවේ තුල ගන්න තත්වලට හැබැයි අන්ද ගැලවෙයි මිනිහෝ අදන දු යන්න ගෙදර හරි දැන ගන්න පුතේ මේ සෙල්ලගෙන අල්ලා සෙල්ලා හරි පුතා ඉන්න මෙතන පුතා ගන්න මේ මනුස්ස මේ නාන්න එක්කන් යන හදනවා මං අප කවෙදි නෑ නාන්ටින් ළමයි නිසා සමාව දෙනවා. එහෙනම් ගමන්නේ මේ හරි සල්ලි ටික ලෑස්ති කරලා තියෙනවා. සරේ උඹ සල්ලි ටික ලෑස්ති කරපන්. හැබැයි මාස 3ක් කල් ඕනේ. යම හැබැයි ඒකට අපිට ඉඩ දෙන්න ඕන. මොකද අපි දරුවෝ ඉන්නේ තාත්තලා. ඔව්. ඇයි තාත්තට ගැහුවේ? මන්නිසයි තාත්තා ගුටි කෑවිතුයි. හරි ඒ වැඩන්නේ. උයි කවුද ගැහුවේ? උඹද ගැහුවේ? පිස්සුද? මෙතන වෙන කවුරුත් නැහනේ. උඹ තමයි ගැහුවේ. මම මොනවටද ගහන්නේ? වර එන්න බබා වෙන්න නැතුව. කෝවක් තාම නෑනේ. ඉතින් බලන්න නංගියේ මට කේන්ති යන එක සාධාරණ නැද්ද? කේන්ති ගියාට කමක් නෑ අක්කේ. වැඩේ කලබල කරගන්න එපා. අපි ආපුවෙන් වැඩේ කරගන්න බලමු.